දිවාරය නොබලා මේ කටයුත්ත වෙනුවෙන් දැවැන්ත කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නවා. ඒ වගේම තමයි අප සිරස මාධ්‍ය ජාලයක් විදිහට මේ සියලු තොරතුරු ඔබට වාර්තා කිරීමේදී තහවුරු කළ තොරතුරු වාර්තා කරනවා සේම අපගේ වාර්තාකරුවන් මුළු දීප ව්‍යාප්ත අපගේ වාර්තාකරුවන් අපේම සහෘදයින් මේ පවතින අවදානම් බව නොතකමින් මේ වන විට ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී සිටිනවා. ජනතාව වෙනුවෙන් තොරතුරු වාර්තා කරමින් සිටිනවා. ඒ ආකාරයට අප සම්බන්ධ කරගත්තා බදුල්ල දිස්ත්‍රික්කයේ තොරතුරු දැනගන්න සුලක්ෂ පියතිස්ස. සුලක්ෂ කොයි ආකාරයෙන්ද බදුල්ලේ තත්ත්වය මේ වෙද්දී වාර්තා වෙන්නේ? මා මේ මොහොතේ රැඳී සිටින්නේ බදුල්ල මහියංගන මාර්ගයේ. මෙම මාර්ගයට පස්කඳු හා ගස් කඩා වැටීම නිසා මාර්ගයේ ස්ථාන රැසකින්ම සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා. මේ අතර ජනතාව විශාල ප්‍රමාණයක් සහ රථවාහනද සිර වී තිබෙනවා. ඒ අතරම කඩා වැටුණු පස් අතර රථවාහනද තිබෙන ආකාරය දැක ගැනීමට හැකි වුණා. ඒ වගේම ඊයේ රාත්‍රී තමයි මෙම අවහිරවීම සිද්ධ වුණේ. නිවුස් ෆස්ට් අපිටත් සිද්ධ වුණේ මහා මාර්ගයේ සිට රාත්‍රිය ගත කිරීමටයි. අප සූදානම් වන්නේ දැන් බදුල්ල දක්වා ගමන් කරන්නට. නැවත තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් දැන්ට සමුගන්නවා සුලක්ෂ පියතිස්ස බදුල්ල මහියංගන මාර්ගයේ සිට. සුලක්ෂ බෙහෙවින් ස්තුතියි. අවදානම් භාවය නොතකමින් ඔබත් ආරක්ෂාකාරීව මේ සියලු තොරතුරු වාර්තා කරන්න. රටේ ජනතාව වෙනුවෙන් මේ ගන්නා වූ වගකීම මේ තහවුරු කරන ලද තොරතුරු වාර්තා කරමින් ඒ ගන්නා වූ වගකීමට බෙහෙවින් ස්තුතියි. අපගේ සියලුම වාර්තාකරුවන් ප්‍රාදේශීය වාර්තාකරුවන්ව අපේ ඉතාමත්ම ආදරෙන් මේ අවස්ථාවේ මතක් කරන්න. ඔවුන් මේ කරන්නා වූ මෙහෙවර වෙනුවෙන් බෙහෙවින් ස්තුතියි. අප මාධ්‍ය ජාලයක් ලෙස මේ සියලු තොරතුරු ඔබට වාර්තා කරන්නේ ඔවුන්ගේ සහයෝගය ඇතිව. මේ තත්ත්වයත් එක්ක අපේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ